හයි ගයිස් ඔන්න අලුත්ම වීඩියෝ එකක් අරගෙන අපි ආවා. ඔන්න ඉතින් අද හදන්න යන්නේ මාළු ඇඹුල් තියල්. බලමුද ගමේ රසට ගමේ විදිහට කොහොමද මේ මාළු ඇඹුලක් හදන්නේ කියලා. එන්නකෝ රස මාළු ඇඹුලක් හදන්න. ඉතින් මේ මාළු ඇඹුල හදන භාජනයේට හොඳට කරපිංචා රම්පේම අවුර ගන්න ඕනේ. ඉතින් මං රම්පේ මෙන්න මේ විදිහට කපාගෙන තමයි අවුරගත්තේ. මොකද මං ගත්තේ පොඩි භාජනයක්නේ. මම කෙලවල්ලු මාළු ග්‍රෑම් 500ක් වගේ තමයි අද හදන්නේ. ඒකයි මම මේ විදිහට මේ රම්පේ ටික කපාගත්තේ. දැන් අපි යමුකෝ පේස්ට් එක හදන්නේ කොහොමද බලන්න. ඉතින් මම මේ ගොරක ටික තම්බලා කොටලා තමයි ගත්තේ. ඒක තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට මෙම ගොරක ටික දාගන්න. ඊට පස්සේ මේකට ගම්පිරිස් කුඩු ඒ වගේම ලුණු කුඩු දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඒ වගේම වැදගත් දේ තමයි මේකට එකපාරට වතුර ගොඩක් නම් දාගන්නේ නැහැ. එතකොට අපිට බෑ මේකේ පදම හරියට ගන්න. බලන්නකෝ මම හදන විදිහ. වතුර දාන්නේ පොඩ. වතුර පොඩ දැම්මම තමයි මේකේ අපිට අවශ්‍ය විදිහට හරි පදමට මේ පේස්ට් එක හදාගන්න පුළුවන්. එකපාර වතුර ගොඩක් දැම්මොත් මේ පේස්ට් එක ගොඩක් දියාරු වෙන්න පුළුවන්. එතකොට අර මාළු කෑල්ලේ අපි මේක තවරන්න ඕනේ. ඉතින් ඒක හොඳට තවර ගන්න බැරි වෙනවා. බලන්නකෝ මාළු කෑල්ලේ මේක තවරන විදිහ. ඉතින් දැන් මේ පේස්ට් එක හදලා ඉවරයි. දැන් මේකෙන් මේ මාළු කෑල්ලෙන් හොඳට තවරනවා. ආට මේකට අතින් උනත් හැන්දෙන් උනත් පුළුවන්. හැබැයි මම අතින් තමයි මේක තැවරුවේ. ඊට පස්සේ මේ භාජනයට දාලා මේක ලස්සනට අතුරන්න ඕනේ. හැබැයි එක උඩ එක නම් ගහන්න එපා. එතකොට මාළු කෑලි පොඩි වෙනවා. ඒකේ රසත් අඩු වෙනවා. මෙන්න මේ ආකාරයට අපි සාදාගත් මාළු ඇඹුල භාජනයකින් වසා මද වේලාවක් පිස ගන්න ඕනේ. ඊට පසුව මේක මෙන්න මේ ආකාරයට සොලවන්න ඕනේ. හැබැයි කොයිම වෙලාවකත් මේකට හැඳි පාවිච්චි කරන්න එපා. මොකද එතකොට මාළු ටික තැලෙන්න පොඩි වෙන්න පුළුවන්. බලන්නකෝ රස පාටට තියෙන විදිහ. පේනවනේ රස පාට තියෙන විදිය. පාට වගේම තමයි හරිම රසයි. ඉතින් ඔයාලත් මේ වගේ හදලා මට කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම්. බයි බයි.